හයි ගයිස් ඔන්න ඉතින් අදත් මං ඔයාලට අලුත්ම අත්දැකීමක් ගන්න පුළුවන් විදිහේ සුපිරිම මූවි එකක් අරගෙන ආවා. දවල්ට ලස්සන කෙල්ලෙක්, රැට කඩවසම් තරුණයෙක්, එකම ශරීරයක් ඇතුලේ ජීවිත දෙකක් ජීවත් වුණොත් කොහොමද තියෙවිද? අද කතාවේ ප්‍රධාන චරිතය තමයි රජිනී. උපතින් මෙන්න අසාමාන්‍ය ඥානමය ප්‍රශ්නයක් හින්දා එයා දවල්ට කෙල්ලෙක් විදියට රැට කොල්ලෙක් විදියට ජීවත් වෙනවා. හැබැයි හැංගීම් හීන හැසිරීම් මේ හැම අතින්ම වෙනස්ම දෙන්නෙක් තමයි මෙයාලා. දවල්ට ඉන්න කෙනා රැට වෙනස් වෙනකොට එයාට දවල් හිටපු කෙනත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඒ දෙන්න අතරේ සම්බන්ධයකට තියෙන්නේ එක දෙයක් විතරයි. ඔයාලා හිතන විදියට ඒ මොකක් වෙන්න ඇතිද? දවල් ඉන්න කෙල්ලට පීරියඩ්ස් හැදුනොත් රැට ඉන්න කොල්ලටත් ඒක හැදෙනවද? එතකොට කෙල්ල බැරි වෙලාවත් ප්‍රෙග්නන්ට් වුණොත් කොල්ලට මොනව වෙයිද? ඒ වගේම යාලා කොහොමද රෑ දවල් වෙනසත් එක්කන් ආදර සම්බන්ධයක්වත් පටන් ගන්නෙ? පටන් ගත්ත තප්පරේ ඉඳන් කුතුහලයේ තියෙන අවසානයේ හිතා ගන්නවත් බැරි මේ මූවි එක ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕනි කතාවක්. මේ මාසේ අලුතින්ම රිලීස් වුණ මේ මූවි එකේ නම තමයි ඩබල් ඔකියුපන්සි. එහෙනම් ඉතින් කතාවේ රසය හොඳටම විඳින්න ඕනි නම් තප්පරයක්වත් මිස් කරගන්නේ නැතුව ඉවර වෙනකල්ම බලන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව ලයික් එකකුයි කමෙන්ට් එකකුයි ෂෙයා පාරකුයි දාගෙනම අපිම අපේ කතාවට කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ මහ වැස්ස වෙලාවක තමන්ගේ ගෙදර ළමයව ලැබෙන්න අමාරු වෙලා ඉන්න ගෑනු කෙනෙක්ව. මේ වෙලාවේ එයාගේ උදව්වට ඉන්නේ එයාගේ හස්බන්ඩ් විතරයි. ඉතින් කොහොම හරි අමාරුවෙන් ළමයා ඉපදුනාම තාත්තා එයාව අතට අරන් සතුරු වෙනවා වල්ලි අපිට පිරිමි ළමයෙක් ලැබිලා කියලා. හැබැයි ඒ සතුර වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මොකද එකපාරටම ළමයාගේ ඇනිල්ලත් එක්කම එයාට පන් නැති වෙනවා. එයාව බදාගෙන තාත්තා අනනවා ඔයා අවුරුදු 15කට පස්සේ අපි ගාවට ආවේ. අනේ පැටියෝ ආපු ගමන්ම අපිව දාලා යන්න එපා නැගිටින්නකෝ කියලා. මේත් එක්කන් තාත්තට අතීතේ සිද්ධියක් මතක් වෙනවා. අවුරුදු 15ක්ම ළමයි නැතුව ඉඳලා දෙවියන් ළඟ බැද වැටුණු හින්දායි මේ ළමයව හම්බුනේ. ඒ වගේම අද තාත්තා මහ වැස්සෙම මේ ළමයව එළියට අරගෙන ගිහින් දෙවියන්ට කන්නලව් කරනවා. එයා කියන්නේ මගේ නෝනා මාස 10ක් කුසේ තියාගෙන මේ ළමයාව හැදුවේ මැරිලා යනවා බලන්න නෙවෙයි. අපි මෙච්චර දුක් විඳේ මේකට නෙවෙයි. අනේ දෙවියනේ අපිට ආපහු ළමයාව ගෙනත් දෙන්න. ඒත් එක්කම හසින් එලියක් ඇවිත් ළමයාගේ ඇඟ ඇතුලේ ජානවලට ඇතුල් වෙනවා අපිට පෙනෙනවා. මේත් එක්ක ළමයා අඬන්න ගත්තම තාත්තා අම්මා ළඟට ඇවිත් කියනවා අපිට ඉපදුනේ පිරිමි ළමයෙක්. ඒත් දැන් මෙයා ගෑනු ළමයෙක්නේ කියලා. ඉතින් පහුවෙදා ඉඳන් එක වෙලාවකට මේ ළමයා ගෑනු ළමයෙක් වෙනකොට තවත් වෙලාවක පිරිමි ළමයෙක්. ඒ හැම වෙනසක්ම වෙන්නේ උදේ 6ට වගේම හවස 6ට. මේ වෙන දේවල් පිට මිනිස්සුන්ට කියන්න බැරි හින්දා වගේම තවත් මෙහෙ හිටියොත් ප්‍රශ්නයක් වෙයි කියලා තාත්තා තීරණය කරනවා මේ ගමෙන් යන්න. ඔය වෙලාවේ තාත්තා අපි මේ ළමයාට නමක් දාන්න ඕනි කිව්වම අම්මා එයාට රාජිනී කියලා දානවා. ඔන්න ඊළඟට අපිට පෙනෙනවා අලුත් ගමක අලුත් ජීවිතේ පටන් අරන් ඉන්න මේ පවුලේ අයව. දවල්ට ගෑනු ළමයා රාජිනී ඉස්කෝලේ ගියත් රැට ඉන්න රාජිනී කොල්ලා අම්මගේ කටේ බලයට ඉගෙන ගන්නේ. ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම දෙන්නට දෙන්න තරහින් ඉන්නේ. හැම වෙලේම එයාලා කියන්නේ මං අනිත් කෙනාට කැමති නැහැ කියලා. මොකද එයාලට ජීවිතෙන් පැය 12ක් විතරක් ජීවත් වෙන්න ලැබෙන හින්දා. ඉතින් ඔන්න ඔය විදියට මේ දෙන්න තරුණ වයසට එනවා. දෙන්නටම රාජිනී කියන්න ගියාම නම් පැටලෙන හින්දා මං එයාලට රාජිනී රාජු කියලා කතා කරනම්. ඉතින් මේ දෙන්න පාවිච්චි කරන්නේ එකම ෆෝන් එකක්. මොකද එයාලා දෙන්නට දෙන්න මේ ෆෝන් එක හරහා තමයි එයාලගේ පණිවිඩ හුවමාරු කරගන්නේ. දවසක් රෑ වෙලා අම්මයි තාත්තයි දෙන්න රාජුට අපි ඉක්මනට එන්නම් කියලා ගමේ යන්න පිටත් වෙනවා. අම්මා තාත්තගෙන් එයාලව තනියම දාලා යන එක හරි දහද්දි තාත්තා කියන්නේ එයාලා ඒක බලගනි කියලා. තාත්තා ගිහින් පහුවෙදා උදේම රාජිනීට පොලිසියෙන් ඇවිත් කියනවා ඔයාලගේ අම්මලා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කියලා. මේ හින්දා එදා දවල්ම රාජිනී අම්මයි තාත්තයි දෙන්නගේ අවසන් කටයුතු කරනවා. කොල්ලෙක් නැති හින්දා රාජිනී තමයි හැම දුකක්ම දරාගෙන තනියම චිතකේ දල්වන්නේ. ඊට පස්සේ රාජිනී ගෙදර ඇවිත් තනියම අඬන නිදාගත්තම රැට ඉන්න රාජු හැරෙනවා. ගෙදර අම්මලගේ ෆොටෝ වලට මල් මාලා දාලා තියෙනවා දැක්කමයි එයාට හැමදේම තේරුම් යන්නේ. එයා අඬනවා මට අන්තිම වතාවට ඔයාලගේ මූණවත් බලා ගන්න බැරි වුණානේ කියලා. ඊට පස්සේ එයා ෆෝන් එකෙන් රාජිනීට මැසේජ් එකක් දානවා. මේ ශරීරය ඇරුණම ඔයයි මයි අතරේ ආය වෙන කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඔයා මට අම්මලාට අවසන් ගෞරව දක්වන්නවත් ඉඩ දුන්නේ නැහැ. අද ඉඳන් අපි දෙන්නට දෙන්න අඳුරන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට රාජිනී චෙන්නයි වල ජොබ් එකට ඇප්ලයි කරන හින්දා එයා හැමදේම අරගෙන චෙන්නයි වලට එනවා. අපිට ඊළඟට දවස් කීපයකට පස්සේ චෙන්නයි වල ජාන සම්බන්ධ පරීක්ෂණ කරන මධ්‍යස්ථානය පෙනෙනවා. රාජිනීත් මෙතන එනවා එතන ඉන්ටර්න් කෙනෙක් විදිහට බැඳෙන්න. මේකට රාජිනී විසිටිං ඒරියා එකේ පුටුවක ඉඳගෙන ඉන්නකොට ඇතුලේ ඉන්න කොල්ලෙක් එයා දිහා උවමනාවෙන් වගේ බලනවා. මේ කොල්ලගේ නම තමයි කාර්තික්. දැකපු ගමන්ම කාර්තික්ගේ හිත රාජිනී පැත්තට ඇදෙන හින්දා එයා කෙලින්ම ඇවිත් රාජිනීත් එක්ක කතා කරනවා. එයා මුලින්ම රාජිනීගේ නම අහලා මං ඔයාට කොෆි එකක් ගෙනත් දෙන්න දහනවා. මීට කලින් ගොඩක් කෙල්ලෝන්ගෙන් කොෆි එකක් බොමු දැහුවත් හැමෝම බෑ කියන්නේ. ඒ වගේම අදත් රාජිනීත් බෑ කිව්වම තවත් කාර්තික් අහනවා වෙන මොනවා හරි ඕනිද කියලා. එතකොට රාජිනී කාර්තික්ගේ හිතට දෙන්නේ නැති වෙන්න එපා කිව්වම එයා එතනින් යනවා. ඊළඟට රාජිනී එනවා මේ මධ්‍යස්ථානයේ මැනේජර් ළඟට.
රාජිනීගේ රිපෝට් බලලා එයා කියනවා ඔයාගේ නියුන් DNA පරීක්ෂණ ගැන මං ගොඩක් පැහැදුනා. ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ කියලා. රාජිනී කියන්නේ ඒකට මට පෞද්ගලික හේතු වගේක් තියෙනවා. අනික මට ජාන විද්‍යාවෙන් PhD එකක් කරන්න ඕනි. ඒකමයි මම මෙතන තෝරගත්තෙත් කියලා. ඉතින් රාජිනීගේ වැඩ ගැන පැහැදෙන මැනේජර් එයාට රස්සාව දෙන්න කැමති වෙනවා. හැබැයි එයා එකපාරටම රාජිනීගෙන් ඔයාට සහෝදරයෝ ඉන්නවද කියලා අහනවා. රාජිනී කියන්නේ මගේ අම්මලා නැති වුණාට පස්සේ මං දැන් චෙන්නයි වල තනියම ජීවත් වෙන්නේ. මට කවුරුත්ම නැහැ කියලා. ඉතින් ඔය විදියට රාජිනීට ජොබ් එක හම්බුනාම එයාව බැටෙන්නෙත් කාර්තික්ගේ කණ්ඩායමට. එදා ගෙදර ඇවිත් එයා රාජුට වොයිස් මැසේජ් එකක් තියෙනවා. ඒ මගේ ඉගෙනීම හින්දා මට ජොබ් එකක් හම්බුණා. ඔයත් දැන් කොහොම හරි රස්සාවක් හොයාගන්න බලන්න. මට ජීවිත කාලෙම ඔයාව බලාගන්න බෑ කියනවා. හැබැයි රැට ජීවිතේ ගත කරන රාජු දැනටමත් ජොබ් එකක් හොයාගෙන ඉවරයි. එයා වැඩ කරන්නේ ක්ලබ් එක බා ඒරියා එකේ. ඉතින් එයා මෙහෙම වැඩ කරනකොට එයාට බායි කියලා කොල්ලෙක්ව සෙට් වෙනවා. පෙනුමෙන් සාමාන්‍ය වුණත් මේ බායි කියන්නේ සුපිරිම සල්ලිකාරයෙක්. මොකද එයා රාජුට කියලා ඩ්‍රින්ක් එකක් දාගන්නත් වැඩිපුර ගාණක් එයා අතර දෙනවා. ඔහොම ඉන්නකොට දවසක් බෙන්ස් එකකින් බහින සුපිරි පෝසත් කෙල්ලෙක් මේ ක්ලබ් එකට එනවා. මේ කෙල්ලගේ නම තමයි ප්‍රියා. එයාව දැකපු ගමන්ම වශී වෙලා වගේ බලන් ඉන්න රාජු හෙමින් සීරුවේ ප්‍රියාගේ පස්සෙන් යනවා. ඉතින් මෙහෙම එන එක ප්‍රියාට තේරිලා එයා කෙලින්ම එනවා රාජුට කතා කරන්න. රාජු එයාට නම කියලා කතා කළාම ප්‍රියා පුදුම වෙනවා රාජු එයාගේ නම දන්න එක ගැන. ඒ වගේම තවත් රාජු මේ වෙලාවේ අහනවා ඔයාට කවුරු හරි පෙමතෙක් ඉන්නවද කියලා. එතකොට ප්‍රියා ඔයාට මාරම ගට්ස් ගන්න තියෙන්නේ කියලා මට කවුරුත්ම නැහැ. අනික මම මෙතනට යාළුවෙක් එක්ක ආවේ. ඔයාගේ නම මොකද්ද කියලා අහලා රාජුගේ නමත් දැනගන්නවා. ඊට පස්සේ අපි පස්සේ කතා කරමු කියාගෙන එතනින් යනවා. ක්ලබ් එක වැහුවාට පස්සේ බායි තමයි රාජුව ගෙදරට ඇරලවන්න එන්නේ. හොඳටම වෙරි වෙලා ඉන්න බායි එයාට ගෙදර යන්න බෑ කියලා රාජුත් එක්කම නතර වෙනවා. රාජු රෑ නිදාගත්තට පස්සේ උදේට හැරෙන රාජිනී. ඉතින් රාජිනී එයා ළඟ නිදාගෙන ඉන්න බායිව දැකලා බය වෙලා කෑ ගහන ගන්නවා. එයි තමුසේ කොහමද මගේ ගේ ඇතුළට ආවේ කියාගෙන. එතකොට බායි මම මෙහෙට ආවේ බාර් එකේ වැඩ කරන රාජුත් එක්කන් කිව්වම රාජින්ට තේරෙනවා වෙලා තියෙන දේ. ඒත් එයා දිගටම බායිව එලවනකොට බායි අහන්නේ කොහමද ඔයා රාජුගේ ගෙදරට ආවේ කියලා. හැබැයි මොකුත් අහන්නේ නැති රාජිනී දිගටම එයාට කෑ ගහලා ගෙදරින් එලව ගන්නවා. අපිට ඊළඟට පේනවා දවල් වෙලා ඔෆිස් එකේ ඉන්න රාජිනීව. එයා තනියම එයාගේ රාජුගේ දෙන්නගේ ජාන ගැන පරීක්ෂණ කර කර ඉන්නකොට එකපාරටම මෙතනට කාර්තික් එනවා. මේ පරීක්ෂණේ කාර්තික් දගී කියලා රාජිනී ඉක්මනටම කම්පියුටර් එක ඔෆ් කරලා කියනවා ඇයි ඔයා මෙහෙට ආවේ? මේක මගේ පෞද්ගලික පරීක්ෂණයක්. වෙලාව ආවම මම ඔයාට ඒ ගැන කියන්නම් කියලා. ඒත් කාර්තික් ඇයි ඔයා තනියම දුක් විඳින්නේ? මාත් උදව් කරන්නද ඇහුවම රාජිනී කියන්නේ කිසිම උදව්වක් එපා. ඔයා මගෙන් ඈතට වෙලා ඉන්න. ඒක හොඳටම ඇති කියලා. මේ වෙලාවේ කාර්තික් එදා වගේම අදත් අහනවා එහෙනම් අපි කොෆි එකක් බොන්න යමුද? එළියට යන්න ඕනි නැහැ. මේ කැන්ටින් එකට යමු කියලා. කොච්චර බෑ කිව්වත් කාර්තික් අහන්නෙම නැති හින්දා රාජිනී අද හා කියනවා. මුලින්ම අකමැත්තෙන් නාවත් කාර්තික් එක කතා කරනකොට රාජිනීට තේරෙනවා කාර්තික් කියන්නේ හොඳ කෙනෙක් කියලා. රාජිනියාගේ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම පොතක් ලියනවා. එයා ගෙදර ඇවිත් මේ පොත ලියලිය ඉන්නකොට එකපාරටම මෙහෙට බායි ඇවිත් කතා කරනවා. හවස 6 වෙන්න තව විනාඩි 2-3යි තියෙන්නේ. මේකට තරහ යන රාජිනී බායිට බයිනවා මං උදේ කියපු දේ තේරුනේ නැද්ද? රාජු කෙනෙක් මෙහෙ නැහැ. දැන් ඉක්මනට මෙහෙන් යන්න කියලා දොර වහලා දානවා. හැබැයි කරුමෙට වගේ දොර හරියට ලොක් වෙන්නේ නැති හින්දා බායි රාජිනී පස්සෙන්ම ගේ ඇතුළට එනවා. මේ දේ රාජිනී දකින්නේ නැහැ. ඉතින් හවස වෙනවත් එක්කම රාජිනී රාජු විදිහට වෙනස් වෙන එක බායියාගේ S2කින්ම දකිනවා. S2කින්ම දැක්කත් බායිට මේ වෙන දේවල් අදා ගන්න බෑ. ක්ලබ් එකේ වැඩට ඇවිල්ලත් බායිගේ හිතේ තියෙන්නෙම මේ ගැන. මේ වෙලාවේ බායි රාජුගෙන් අහනවා මට පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. මං ඔයාගෙන් අහන්නද කියලා. රාජු හා කිව්වම මුලින්ම බායි අහනවා ඔයා දවසකට කීපාරක් එහෙම වෙනස් වෙනවද? රාජු කියන්නේ උදේ 6 ඉඳන් හවස 6 වෙනකල් ඉන්නේ අර රාජිනී. එතකොට හවස 6 ඉඳන් ආය උදේ 6 වෙනකල් ඉන්නේ මේ මම රාජු කියලා. තවත් බායි අහනවා ඔයා කරන දේවල් එයාට මතකයිද ඇහුවම රාජු කියන්නේ එහෙම කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. අපි දෙන්නට ජීවිත දෙකක් තියෙන කියලා. ඔහොම කතා වෙනකොට බායි ආයෙත් අහනවා ඔයා යට සායවලුයි පැන්ටි අඳිනවද? අනික ඔයා කොහොමද පිරිමි වොෂ්රූම් වලට යන්නේ කියලා. මේ කතාවට හොඳටම මලපයින රාජු බයිනවා තමුසෙට වෙන දෙයක් අහන්නම නැද්ද? මන් නියම ඔරිජිනල් පිරිමියෙක්. ප්ලීස් මේ ගැන වෙන කාටවත්ම කියන්න එපා. මේ කතාව කවුරුත්ම විශ්වාස කරන්නේ නැහැ කියනවා. ඔය වෙලාවේ ප්‍රියා මේ ක්ලබ් එකට ආවම රාජුගේ ඇස් එයා පස්සෙන්ම දුවන්න ගන්නවා. මේක දකින ප්‍රියා ඇවිත් එයාට ටිකක් කතා කරලා එතනින් පැත්තකට යනවා. ප්‍රියත් දැන් රාජුට ටිකක් කැමති වගේ. මොකද කලින් ඉඳලා හිටලා ක්ලබ් එකට ගියපු ප්‍රියා දැන් හැමදාම රාජුව බලන්නම ක්ලබ් එකට එනවා. ඒ වගේම රෑ වෙලා ගෙදර එනකොට රාජුට කියලා එයා ගෙදරට ගෙනත් දාගන්නේ. එක පැත්තකින් රාජුගේ ප්‍රියාගේ යාදරේ නැගලම යනකොට අනිත් පැත්තෙන් අපිට රාජිනියෝ පෙන්නනවා. එයා කාර්තික් එක්ක ඉන්නකොට එකපාරටම කාර්තික් එයාට ආදරේ කියනවා. හැබැයි රාජිනීට හිතාගන්න බැරි වෙනවා ඒකට මොනවා කියන්නද කියලා. මොකද එයාගේ පැය 12 ජීවිතේ විදියට ආදරේ කරන්න කිසිම අවස්ථාවක් නැහැ.
දවසක් රෑ ක්ලබ් එකේ ඉන්න ප්‍රියාව ගෙදරට ගිහින් දාන්න කියලා රාජු එයත් එක්කන් කාර් එකට එනවා. ප්‍රියා කියන්නේ හැමදාම අපේ ගෙදරට යන හින්දා අද අපි ඔයාගේ ගෙදර බලන්න යමු කියලා. මුලින්ම රාජු හා කිව්වත් එයාට එකපාරටම රාජිනිය මතක් වෙනවා. මොකද එයාගේ බඩුත් ගේ හැමතැනම දාලා තියෙන්නේ. මේ හින්දා රාජු කියනවා ඔයා පළවෙනි වතාවට මගේ ගෙදරට එනකොට එහෙ උත්සවයක් වගේ තියෙන්න ඕනි. ඔයාව ආරතිය අල්ලලා පිළිගන්න ඕනි. ඒ හින්දා අපි වෙන දවසක යමු කියලා. හැබැයි එතකොට රාජු එහෙම කරන්නත් මට පවුලේ කවුරු හරි ඉන්න එපයි කියනවා. තවත් කියනවා මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා. හරි වෙලාව ආපු ගමන් මං ඔයාට හැමදේම කියන්නම් කියලා. මේ වෙලාවේ ප්‍රියා එයාගේ ජීවිතය ගැන රාජුට කියනවා. ප්‍රියා කියන්නේ මම යාළුවොත් එක්ක ක්ලබ් එකට එන්නේ මගේ හිත හදාගන්න. මොකද මගේ අම්මා මම පොඩි කාලෙම නැති වුණා. තාත්තා කසාදයක් කරගෙන ඇමරිකාවට ගියා. තනියම ජීවත් වෙන එක මට හුරු නැහැ. ඒත් මං හැමදේම දරාගෙන ඉන්නවා කියලා. මේ වෙලාවේ රාජු කියන්නේ දැන් ඔයා තනි වෙලා නැහැ. ඕනිම දෙයකට මාත් ඉන්නවා. ඉතින් මෙහෙම කතා කර කර මේ දෙන්න ප්‍රියාගේ ගෙදරට එනවා. ප්‍රියාව දාලා රාජු ආපහු යන්න යනකොට ප්‍රියා යාට කියනවා පුළුවන් නම් මාත් එක්ක ඉන්නකෝ කියලා. මේ වෙලාවේ රාජු ෆෝන් එක බලනකොට දැන් වෙලාව උදේ 6ට ළඟයි. මට දැන් නවතින්න බෑ කියන රාජු හෙමීට ප්‍රියා ළඟට ඇවිත් එයාට කිස් එකක් දීලා ආපහු යන්න යනවා. ඒ අපි හෙට රැට හම්බෙමු කියාගෙන. ඔන්න එදා රාජිනී ඔෆිස් එකේ වැඩට ගිහින් හවස වෙලාව බලනකොට පහත් පහුවෙලා. තව ටිකකින් එයා රාජු විදිහට වෙනස් වෙන හින්දා එයා ඉක්මනට ගෙදර එන්න පිටත් වෙනවා. ඔය අතර රාජිනීගේ ඔෆිස් එකේ මැනේජර් රාජිනීගේ රාජුගේ රහස දැන ගන්නවා. ඒ රාජිනී මේ ඔෆිස් එකේදී කරපු පරීක්ෂණ ගැන එයා හොරෙන් බලන හින්දා. ඒ කියන්නේ රාජිනීගේ ඇත්ත දැන් තව පිට කෙනෙක් දැනගෙන ඉවරයි. ඔය අතර රාජිනී ආපහු ගෙදර යන්න පාරායිනේ ඉන්නකොට එතනට මේ මැනේජර් කාර් එක ඇවිත් නවත්තනවා. මැනේජර් කියනවා එන්න අපි යමු. මං ඔයාව ගෙදරට ඇරලවන්නම් කියලා. හවස 6 වෙන්න තව විනාඩි 10ක් විතරයි තියෙන්නේ. ඉතින් වෙන කරන දෙයක් නැති හින්දා රාජිනී ඇවිත් මැනේජර්ගේ කාර් එක නගිනවා. ඔහම ටික දුරක් යනකොට එකපාරටම මෙයාලා ට්‍රැෆික් එකට අහු වෙනවා. තව විනාඩි 5ක් විතරක් තියෙන හින්දා කලබල වෙන රාජිනී පාර මැදම බැහැලා යනවා මට හදිසි වැඩක් තියෙනවා කියාගෙන. දුවගෙන ගිහින් රාජිනී හැංගෙන්න තැනක් හොයනකොට එකපාරටම පිරිමි කට්ටියක් ඇවිත් එයාට කරදර කරන්න පටන් ගන්නවා. මේ අය වෙවලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි අර මැනේජර් කාරයා. මේ මිනිස්සු රාජිනීට ගහන්න පස්සෙන් පන්නනකොට එකපාරට මෙයා රාජු විදියට වෙනස් වෙනවා. ඒක දකින අර මිනිස්සු පුදුම වෙනකොට රාජු ඇවිත් එක දිගටම මේ මිනිස්සුන්ට ගහන්න ගන්නවා. රාජිනී කියන්නේ අහිංසක කෙල්ලෙක් වුණත් රැට ඉන්න රාජු කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. මේ වලිය දිහා හොරෙන් බලාගෙන ඉන්න මැනේජර් කවුරු හරි කෙනෙක්ට හොරෙන් කෝල් එකක් ගන්නවා. එයා කියන්නේ අපි හොයපු කෙනාව හම්බුණා. ඔයාට දැන් ඉන්දියාවට එන්න කාලේ හරි කියලා. මැනේජර් මෙහෙම කතා කරලා එන්න කියන්නේ කාටද? ඒක අපි තවත් කතාව ඉස්සරහට යනකොට දැනගමු. රාජිනීගේ ගෑනු ඇඳුම් ඇඳගෙන රාජු ආපහු ගෙදරට එනකොට ප්‍රියා වගේම බායිත් එයාගේ ගේ ඉස්සරහා ඉන්නවා. රාජුව දැකලා ප්‍රියා පුදුම වෙනකොට රාජු මේ දෙන්නව ගේ ඇතුළට ගන්නවා. ගේ ඇතුළේ තියෙන රාජිනීගේ ෆොටෝ වගේම ගෑනු යට ඇඳුම් දැක්කම ප්‍රියා හිතන්නේ වෙනස්ම දෙයක්. ඒ රාජු වෙන කෙල්ලෙක් එක්කන් ජීවත් වෙන ගමන් එයාට බොරුවක් කරනවා ඇති කියලා. රාජු එයාට ඇත්ත තේරුම් කරන්න ගියත් ප්‍රියායේ කියන දේවල් අහන්නේ නැහැ. මොකද එයා කියන්නේ මේ මාස 3ටම මං ඔයාට මගේ හැම දෙයක් ගැනම කියලා තියෙන්නේ. ඒත් ඔයාගේ මුළු ජීවිතේම රහසක්. තවත් ඔයා මට මොන වගේ බොරුද කරලා තියෙන්නේ. ඔයාගේ ජීවිතේ මං විතරක් නෙවෙයි තවත් කෙනෙකුත් ඉන්නවා කියන එක මට දැන් හොඳටම තේරෙනවා. ඔයා වෙනස් කියලා හිතුවත් ඔයත් වෙන පිරිමි වගේම බොරුකාරයෙක් කියලා. තවත් ප්‍රියා කියනවා මං අද මෙහෙට ආවේ ඔයත් එක්කන් ඉන්න කියලා. ඒත් දැන් ඔයාට ඉන්න වෙන කෙනෙක් ඉන්නවනේ කියලා ප්‍රියා ආපහු යන්න හදනවා. මේ වෙලාවේ යාව නවත්ත ගන්න රාජු කියන්නේ ප්ලීස් මට එක අවස්ථාවක් දෙන්න. මං අද රෑ ක්ලබ් එකට ඇවිත් ඔයාට හැමදේම තේරුම් කරන්නම් කියලා. ඒත් ප්‍රියා වචනයක්වත් කියන්නේ නැතුව ආපහු යන්න යනවා. ඒ වගේම එදා රෑ ප්‍රියා ක්ලබ් එකට එන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්නනවා පහුවෙදා උදේම රාජිනී වැඩ කරන ඔෆිස් එකට කවුදෝ පිරිමි කෙනෙක් එනවා. රාජිනී මේ වෙලාවේ ඔෆිස් එන්න ගෙදර ඉඳන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. එතකොට කාර්තික් එයාට කෝල් එකක් අරන් කියනවා අද උදේම කම්පැනි එකේ අයිතිකාරයා ආවා. අද මුළු ඔෆිස් එකම බිසි ඉක්මනට ඔයත් එන්න කියලා. ඔය වෙලාවේ රාජිනී දකිනවා ඊයේ රෑ රාජු එයාට දාලා තියෙන වොයිස් මෙසේජ් වගේක්. රාජු කියන්නේ අම්මලා නැති වුණාට පස්සේ මට ජීවිතය ගැන කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. ඒත් ප්‍රියා මගේ ජීවිතේට බලාපොරොත්තුකුත් තරන් ආපු ගමන්ම ඔයා හින්දා එකත් විනාශ වෙලා ගියා. ඔයාගේ බඩු හින්දා ප්‍රියා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා. මං කොහොමද දැන් එයාට අපි දෙන්නම එක්කෙනෙක් කියලා කියන්නේ. ඔයාටත් දවසක මට වුණ දේම වුණාම ඒ හැඟීම තේරෙයි කියලා. රාජිනී ෆෝන් එකේ තියෙන ෆොටෝස් බලනකොට එයා දකිනවා රාජු ප්‍රියත් එක්කන් ගත්ත ෆොටෝ වගේක්. ඒ හැම ෆොටෝ එකම රාජු ගොඩක් සතුටින් ඉන්නේ. රාජු තවත් රාජිනීට කියලා තියෙනවා ඔයා හින්දා මට කවදාවත් සතුටක් ලැබිලා නැහැ. ඔයත් මේ ඇඟ ඇතුළෙම ඉන්නවා කියලා හිතනකොට මට මාරම තරහක් දැනෙන්නේ. ගොඩ කාලයකට පස්සේ මම ප්‍රියත් එක්ක සතුටින් හිටියත් ඔයා ඒ සතුටක් නැති කළා දැම්ම කියලා. මේ දේවල් හිත රාජිනී ඔෆිස් එකට එනකොට කම්පැනි අයිතිකාරයා එයාලගේ කණ්ඩායමත් එක්ක ඉන්නේ. එයා රාජිනී දිහා වැඩිපුර අවධානයෙන් බලනකොට රාජිනී නම් ඉන්නේ රාජු කියපු දේවල් ගැන සිහියෙන්.
එදා ඔෆිස්සාවත් දවසම රාජිනී කරන්නේ රාජු කියපු දේවල් ගැන හිතන එක. එයාගේ මේ වෙනස තේරිලා කාර්තික් අහනවා උදේ ඉඳන්ම ඔයා ලොකු කල්පනාවක ඉන්නේ. මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට රාජිනී අපි දෙන පොඩි ගමනක් යමු දහලා කාර්තික් එක්කන් ලොකු සාරි කඩේකට එනවා. කාර්තික්ට කාර් එකේම ඉන්න කියලා රාජිනී කැෂියර් එකෙන් ඇවිත් අහනවා ප්‍රියා ඉන්නවද කියලා. ඒ කියන්නේ මේ සාරි කඩේ ඇති ප්‍රියාට. රාජිනී මෙහෙම හදිසියෙම ඇවිත් තියෙන්නේ ප්‍රියාව හම්බෙන්න. ප්‍රියාව හම්බෙන එයා මං ආවේ රාජු ගැන කතා කරන්න කිව්වම ප්‍රියා එයාට ඉඳ ගන්න කියනවා. රාජිනී කියන්නේ මේ වෙනකල් කවදාවත් රාජු කිසිම කෙල්ලෙක්ට කැමති වෙලා නැහැ. මට තේරෙන්නේ නැහැ ඔයාට කොහොම එයා ගැන තේරුම් කරන්නද කියලා. මං කියනවට වඩා එයාම ඔයාට කතා කරන එක හොඳයි කියලා. ඒත් ප්‍රියා කියන්නේ අවංකකමක් නැති රහස් තියෙන සම්බන්ධකල් කවදාවත් දිගටම තියෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මට තවත් රාජුත් එක්ක කිසිම කතාවක් නැහැ කියලා ප්‍රියා එළියට යනවා. හැබැයි මේ පස්සෙන් එන රාජිනී කියන්නේ රාජුට එක විනාඩි 5ක් විතරක් ඔයත් එක්කන් කතා කරන්න දෙන්න. ඊට පස්සෙත් ඔයාට එයාව එපා කියලා හිතුනොත් ආයි මං කවදාවත් ඔයාට බද දෙන්න එන්නේ නැහැ කියනවා. එකම ඇඟ ඇතුලේ හිටියත් රාජිනීට රාජුව දැනෙන්නේ එයාගේ ළඟින්ම ඉන්න සහෝදරයෙක් වගේ. ඒකයි එයා මෙහෙම ඇවිත් ප්‍රියාව හම්බෙලා කතා කරන්නේත්. රාජිනී ඇවිත් කාර්තික්ගේ කාර් එකට නැග්ගම කාර්තික් අහනවා අපි දැන් කොහෙටද යන්නේ කියලා. ටිකක් කල්පනා කරන එයා අපි මගේ ගෙදරට යමු කිව්වම කාර්තික් සතුටු වෙනවා. මොකද කෙල්ලෙක් මෙහෙම කොල්ලෙක්ව තමන්ගේ ගෙදරට එක්කන් යන්නේ හිතේ ආදරයක් තියෙනවා නම් විතරයි. කාර්තික්ට තේරෙනවා එයා වගේම රාජිනීත් දැන් ආදරය කරන්න පටන් අරන් කියලා. ගේ ඇතුළට ඇවිත් මුලින්ම රාජිනී ගෙදර දොර ලොක් කරාම කාර්තික් ඒක වැරදියට හිතන්නේ. මොකද කෙල්ලෙක් කවදාවත් කොල්ලෙක්ව ගේ ඇතුළට දාගෙන එහෙම දොර ලොක් කරන්නේ නැති හින්දා. කාර්තික් ඇතුළට ඇවිත් වටපිට බලනකොට එයා දකිනවා ගේ ඇතුලේ බියර් බෝතල් සිගරට් හැමතැනම දාලා තියෙනවා. ඒ වගේම රාජිනීගේ අල්මාරිය ඇතුලේ පිරිමියාගේ ඇඳුම් තියෙනවා. කාර්තික් නම් හිතන්නේ මේ හැමදේම රාජිනීගේ වෙන්නේ නැති කියලා. කාර්තික් වටපිට බල බල ඉන්නකොට ටවල් එකකුත් අරගෙන රාජිනී ටිකක් මූණ හොද ගන්න කියලා වොෂ්රූම් එකට එනවා. එයා මෙහෙම කාර්තික්ව ගෙදරට එක් කරගෙන ඇවිත් තියෙන්නේ එයාගේ ඇත්ත කාර්තික්ට කියන්න. මොකද එයාට බයයි රාජුට ප්‍රියාව නැති වුණා වගේ එයාට කාර්තික්වත් නැති වෙයි කියලා. මොකද ප්‍රියාගේ ජීවිතේත් පළවෙනි ආදරේ කාර්තික්. කාර්තික්ට ඇත්ත කියන්න කියලා රාජිනී එළියට ඇවිත් වෙලාව බලනකොට 6 වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ. මේ හින්දා කොහොම ඇත්ත කියන්නද කියලා හිතා ගන්න බැරි රාජිනී මුලින්ම කියනවා මං හවස 6න් පස්සේ කෙල්ලෙක් නෙවෙයි කියලා. හැබැයි කාර්තික් කියන්නේ කොහොමත් ඔයා කෙල්ලෙක් නෙවෙයි සුරංගනාවියක් මං ඒක කලින් ඉඳන්ම දන්නවා කියලා. මේ වෙලාවේ කාර්තික්ට කටවා ගන්න කියන රාජිනී හොඳට අවධානයෙන් මං කියන දේ අහගන්න කියනවා. එයා මෙහෙම කියනවත් එක්කම හැංගීම් ඉවසන් ඉන්න බැරි කාර්තික් එකපාරටම රාජිනීව අල්ලගෙන කිස් කරනවා. හැබැයි ඔය වෙලාවෙම හවස 6 වෙන හින්දා කිස් කරලා ඉවර වෙනකොට රාජු තමයි එතන ඉන්නේ. දෙන්නට දෙන්න දැකලා බය වෙලා කෑ ගහනකොට කාර්තික් අහනවා ඔයා කවුද? මෙතන හිටපු රාජිනීට මොකද උනේ? එයා කොහෙද ගියේ කියලා. රාජු පුදුමෙන් තමුසේ කවුද හද්දී කාර්තික් කියන්නේ මං රාජිනීගේ බොයිෆ්‍රෙන්ඩ්. ඇයි මං ඔයාව කිස් කළේ? කොහෙද රාජිනී අහනවා. රාජු කියන්නේ ඔයා එයාව තමයි කිස් කළේ. ඒත් මගේ වෙලාව හරි හින්දා මං ආවා කියලා. රාජු කියන මේ කතාව චුට්ටක්වත් තේරෙන්නේ නැති කාර්තික් කලබලෙන් මොනවද ඔබ කියන්නේ මට මොකුත්ම තේරෙන්නේ නැහැ කියනවා. මේ වෙලාවෙම බායිත් මේ ගෙදරට එනවා. එයා කාර්තික්ව දැකලා කවුද මේ ඇහුවම රාජු කියනවා එයා රාජිනීගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. ඒ වගේම එයා අපි මාරු වෙන එක දැක්ක කියලා. එතකොට බායි කාර්තික්ට එහෙනම් වැඩේ හරි. දැන් ඔයාගේ මොලේ අවුල් වෙලාද තියෙන්නේ. මටත් ඔකට හුරු වෙන්න ටික කාලයක් ගියා කියනවා. රාජුත් කියන්නේ ඔයා මෙතන ඉන්නේ රාජිනී ඔබව විශ්වාස කරන හින්දා. අපේ ජීවිතේ උදේ 6 ඉඳන් හවස 6 වෙනකල් ඉන්නේ ඔයාගේ රාජිනී කෙල්ල. හැබැයි හවස 6න් පස්සේ ඉන්නේ මං කියනවා. මේ කතාව කාර්තික් නම් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ වගේ දෙයක් ජීවිතේට මේ ලෝකේ සිද්ධ වෙන බැරි හින්දා. එතකොට රාජු අහනවා උඹට මාව විශ්වාස නැහැ නේද? මං පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලාවත්. එහෙනම් එන්න බලාගනිම් කියලා එයාගේ කලිසම ගලවනවා. මේ මොන දේ කළත් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැති කාර්තික් කියනවා මං ඔබව අතාරින්නේ නැහැ. මං මේ ගැන හැමතැනම කියනවා කියලා. එතකොට එයාගේ බෙල්ලෙන් අල්ලගන්න රාජු තරහින් කියනවා උඹ මේ ගැන කාට හරි කිව්වොත් මං උඹව මරනවා කියලා. එහෙනම් දැන් මෙතනින් ඵලයන් කියලා එයාව අතාරිනවා. ඇත්තටම කාර්තික්ට ඕනි කාටවත් මේ වෙන දේවල් කියන්න නෙවෙයි. එයාට දැනගන්න ඕනි එයත් එක්ක ආදරෙන් හිටපු රාජිනීට එකපාරටම මොකද උනේ කියලා. ඉතින් මේ දේවල් හිත කාර්තික් ආපහු කාර් එකට යනකොට එකපාරටම එයාගේ කාර් එක මගදී ඇක්සිඩන්ට් වෙනවා. ඊළඟට අපිට පෙන්නනවා මහපාර මැද කතා කර කර ඉන්න බායිවයි රාජුවයි. රාජු කියනවා මෙතන හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මට විතරයි. රාජිනීට එහෙම නැහැ. එයා හැමදාම සතුටින් ඉන්නේ. මං ඉස්කෝලේ ගියේ නැහැ. කැම්පස් ගියෙත් නැහැ. කවදාවත් යාළුවෙක් එක්ක අවුවේ සෙල්ලම් කරලා තියා පොඩි කාලේ ආදරයක්වත් තිබිලා නැහැ කියලා. ඒත් බායි කියන්නේ ඔයා දවල් දැකලා නැහැ වගේ එයාත් රෑ දැකලා නැහැ. ඒකට එයා මොනව කරන්නද? ඒක ඔයාලා දෙන්නගෙම දෛවය කියලා. මේ වෙලාවේ රාජු අම්මලට උන අනතුර ගැන කියලා රාජිනී හින්දා මට එයාලව අන්තිම වතාවටවත් බලා ගන්න බැරි වුණා. එයාලා මැරුණ එකත් මම ෆොටෝ වලින් දැනගත්තේ. එදා ඉඳන් මම තීරණය කළා එයයි මායි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. බායි කියන්නේ ඔය වයසේදී ඔහොම තරහ තියාගන්න එපා. මටත් ඔයා මගේ පුතෙක් වගේ. ඒකයි මම මෙහෙම කියන්නේ කියලා.
රාජු කියන්නේ පුතා වගේ නෙවෙයි මාව පුතා කියලාම හිතන්න. මං ගැන හැමදේම දන්න එකම කෙනා මගේ එකම යාළුවා ඔයා විතරයි. ඒ හින්දා මං හැමදාම ඔයත් එක්කම ඉන්නවා කියලා. මේ වෙලාවේ රාජුට ප්‍රියාගෙන් කෝල් එකක් එන හින්දා එයා ඉක්මනට ප්‍රියාගේ ෂොප් එකට එනවා. එයා එනකොට ප්‍රියා තනියම රූම් එක බිම ඉඳගෙන හොඳටම බොන ගමන් ඉන්නේ. රාජුවේ ඇයි හැව්වම එයා කියන්නේ අද මගේ උපන්දිනේ. හැම පිරිමියම එක වගේ මගේ තාත්තා මට කොච්චර කතා කරන්න try කරත් මං කතා කරන්නේ නැහැ. රැවටීමේ වේදනාව දැන් මං හොඳටම දන්නවා කියලා. රාජු කතා කරන්න ගියත් එයාව නවත්ත ගන්න ප්‍රියා තවත් කියනවා අද දවල් ඔයාගේ කෙල්ල මෙහි ආවා. එයා මටත් වඩා දේවල් ඔයා ගැන දන්නවා කියලා. මේ වෙලාවේ රාජු එයාට ඇත්ත කියන්න හැදුවත් එකපාරටම ප්‍රියා සිහි නැතුව වැටෙනවා. එයාට කතා කළත් ඇහැරෙන්නේ නැති හින්දා රාජු ප්‍රියාව උස්සගෙන එළියට එනකොට ප්‍රියාගේ යාළුවා හම්බෙනවා. ඒගොල්ලෝ ප්‍රියාව අතට අරන් උඹ එයාට මොකද කළේ කියලා ඉක්මනින්ම ප්‍රියාව හොස්පිටල් එකට එක්කන් එනවා. ටිකකින් රාජුත් හොස්පිටල් එකට ආවත් ප්‍රියාගේ යාළුවෝ එයාට ඇතුළට යන්න දෙන්නේ නැහැ. මේ හින්දා එයා එළිය ගේට් එක ළඟ ඉන්නකොට දකිනවා හොස්පිටල් එක ඇතුළේ ඉඳන් එළියට එන කාර්තික්ව. කලින් ඇක්සිඩන්ට් එකෙන් එයාගේ ඔළුවේ තුවාලයක් විතරයි වෙලා තියෙන්නේ. තරහින් කාර්තික් ඇවිත් රාජුගෙන් අහනවා උඹ දැන් මාව ෆලෝ කරන්න පටන් ගත්තද? ඒත් රාජු කියන්නේ මට දැන් හොඳටම මල පැනලා ඉන්නේ. තමුසේ මෙතනින් යනවා කියලා. ඒත් කාර්තික් දුකින් කියනවා රාජිනී කොහෙද ඉන්නේ? මං එයත් එක්කන් කසාදයක් පවුලක් ළමයි මේ වගේ මුළු ජීවිතයක් ගැනම ප්ලෑන් කළා. ඒත් එයා දැන් මෙතන නැහැ. මං විතරයි ඉන්නේ. ඔයාට ඒ වේදනාව තේරෙනවද? මාව කවදාවත් තේරෙන්නේ නැහැ නේද කියලා එතනින් පාර පැත්තට යනවා ආපහු ගෙදර යන්න. ওই වෙලාවේ රාජු දවල් රාජිනියාට දාපු වොයිස් මැසේජ් වගේක් අහනවා. රාජිනී කියලා තියෙන්නේ මං අද දවල් ප්‍රියාව හම්බ වෙන්න ගියා. එතකොට මට තේරුණා අපි කැමති මිනිස්සුන්ට අපි අවංක වෙන්න ඕනි කියලා. ඒ හින්දා මං අද කාර්තික්ට අපි ගැන ඇත්ත කියන්න යන්නේ. ඔයත් ප්‍රියාට කොහොම හරි ඇත්ත කියන්න නැත්තම් කවදාවත් මේ අවුල විසඳෙන්නේ නැහැ කියනවා. මේ වෙලාවේ කාර්තික් පාර යන ට්‍රීවිල් එකට නගින්න හදනකොට රාජු එයාව නවත්ත ගන්නවා. ඊට පස්සේ අපි දැන් ගෙදර යමු. ඔයා රාජිනී එක්කම මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා ආපහු ගෙදර යනවා. මේ හින්දා ගෙදර ඇවිත් ටික වෙලාවකින් කාර්තික් පුදුමෙන් බලාගෙන ඉන්නකොට රාජු රාජිනී විදියට වෙනස් වෙනවා. රාජිනී කාර්තික්ගෙන් තවම ඔයා ගියේ නැද්ද අහනකොට කාර්තික් කියන්නේ මට මේ දකින්න දේවල් විශ්වාස කරන්න බෑ. මේක අපි ඉගෙන ගත්ත විද්‍යාව නෙවෙයි මට ඔළුව විකාර වෙලා තියෙන්නේ. එතකොට රාජිනී කියන්නේ මේ හින්දායි මං ඔයාට කවදාවත් මගේ හිතේ තියෙන දේ කිව්වේ නැත්තේ. මුල ඉඳන්ම මට හිතුණා ඔයාට ඇත්ත කියන්න ඕනි කියලා. මොකද මං ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාට බොරු කියලා ලං වෙන්න ඕනි නැති හින්දායි මං ඔයාට හැම ඇත්තක් ගැනම කිව්වේ. මගේ තාත්තගෙන් පස්සේ මං වැඩිපුරම ආදරය කරපු එකම පිරිමියා ඔයා විතරයි. ඉතින් මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා එයා කාර්තික්ව කිස් කරන්න හදනවා. කලින් වගේ මා ඒත් රාජු එළියට එයිද කියලා කාර්තික් බය වෙනකොට රාජිනී කියන්නේ අපි දෙන්නට තව පැය 12ම තියෙනවා කියලා. මේ හින්දා මේ වෙලාවේ රාජිනුයි කාර්තිකුයි දෙන්න ටිකක් රොමැන්ටික් වෙනවා. ඒ කියන්නේ එයාලා ජිගි සෙල්ලමත් කරනවා. අන්තිමට රාජිනී අතට මුද්දක් දාන කාර්තික් කියනවා අපි දැන් එන්ගේජ් වුණා. මාත් ඔයාට ගොඩක් ආදරෙයි. මොන දේ වුණත් මං ඔයත් එක්කන් ඉන්නවා කියලා. මේ වෙලාවේ එකපාරටම රාජිනීට බඩේ අමාරුවක් එන හින්දා එයා ඉක්මනට වොෂ්රූම් එකට එනවා. ටික්කින්නේ අමුතු හිනාවක් දාගෙන එළියට ඇවිත් කියනවා මම ලොකු ළමෙක් වෙලා කියලා. කාර්තික් පොදුමෙන් ඔයාට වයස අවුරුදු 24යි නේද? මේ වයසේදී හැම දෙයක් උනේ කොහමද අහනවා. රාජිනී කියන්නේ මට අවුරුදු 24ක් වුණාට පීරියඩ්ස් හැදුනේ පළවෙනි වතාවට. අපි එකට හිටියයින් පස්සේ තමයි ඒක උනේ කියලා. මේ දේවල් කාර්තික්ට තේරුම් කරන්න අමාරු හින්දා රාජිනී පොත් වගේක් අරගෙන ඒක එයාට තේරුම් කරනවා. රාජිනී කියන්නේ රාජුයි මායි කියන්නේ වෙනස්ම දෙන්නේ. එයාට දෙයක් වුණොත් ඒ දේ මට වෙන්නේ නැහැ. අපි දෙන්නට පොදුවේ තියෙන එකම දේ හදවත විතරයි කියලා. ඒ කියන්නේ අද රාජිනී මැරුණොත් ඊළඟට රාජු කෙනෙකුත් නැහැ. මේක අහගෙන ඉන්න කාර්තික් කියන්නේ මං කොහොම හරි වාගේ පැය 12යි ජීවිතේට හුරු වෙන්නම් කියලා. හවස් වෙලා කාර්තික් ආපහු යන්න ගියාම රාජිනී ටිකක් නිදා ගන්නවා. මේ වෙලාවේ එයා අමුතු හීනයක් දකිනවා. ඒ කළුවර ලෝකෙක රාජිනී රාජු දෙන්න ඉන්නකොට එකපාරටම රාජිනී රාජුගේ හදවතට පිහියෙන් අයිනවා. ওই වෙලාවේ රාජිනීට කෝල් එකක් එන හින්දා එයා නින්දෙන් කෝල් එක ආන්සර් කරනවා. ඉතින් මේ කෝල් එක බයි තමයි ගන්නෙ. එයා කියනවා මං ගත්තේ රාජුරනේ. ඔයා කොහමද කෝල් ආන්සර් කරන්නේ? අනික මේ වෙලාවට ඔයා කොහමද ඉන්නේ කියලා. මේ හින්දා රාජිනී වෙලාව බලනකොට දැන් වෙලාව 6:00මාරත් පහුවෙලා. අද වෙලාව හරි ගිහිල්ලත් රාජු ආපහු ඇවිත් නැහැ. එතකොට මාර හීනෙත් මතක් වෙලා හොඳටම බය වෙන රාජිනී ඉක්මනට කාර්තික්ට කෝල් එකක් ගන්නවා. ටිකකින් කාර්තික් ආවම රාජිනී කියනවා දැන් 6ත් පහුවෙලා. තවම රාජු ඇවිත් නැහැ. අනික එළියේ මාරම සද්දයක් තියෙන්නේ මට ගොඩක් බයයි කියලා. මේ වෙලාවේ කාර්තික් එයාව බදාගෙන සනසනවා බය වෙන්න එපා මං ඔයත් එක්ක ඉන්නවා කියලා. රාජිනී කාර්තික්ට කියනවා මට පීරියඩ්ස් හැදුනේ අපි දෙන්න එකට නිදාගත්තට පස්සේ. ඊට පස්සේ ආයේ රාජු ආවෙත් නැහැ කියලා. කාර්තික් කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. රාජු ආවේ නැති හින්දා අපිට ආයෙත් එයා එනකල්ම වෙලාව තියෙනවා. මේ පැය 24ම ආයිති ඔයාට විතරයි. ඔයා කවදාවත් 6න් පස්සේ ලෝකේ කොහොමද කියලා දැකලා නැහැ නේද? අපි දැන් එළියට යමු. මං ඔයාට හැමදේම පෙන්නන්නම් කියනවා. මුලින්ම රාජිනී මට බයයි කියලා බෑ කිව්වත් කාර්තික් කොහොම හරි එයාගේ හිත වෙනස් කරන් එළියට එක්කන් යනවා.
රාජිනී එළියට ඇවිත් වටපිට බලන්නේ හරියට පළවෙනි වතාවට පෙනීම ලැබුණ කෙනෙක් වගේ. එදා විතරක් නෙවෙයි තවත් දවස් දෙක තුනක් යනකල්ම රාජු ආපහු එන්නේ නැහැ. මේ හින්දා රාජිනී කාර්තික් එක්ක රෑ දවල් වෙනසක් නැතුව විනෝදෙන් කාලය ගත කරනවා. ඔය අතරේ අනිත් පැත්තෙන් ප්‍රියා දිගටම රාජුට කෝල් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මොකද රාජිනී ෆෝන් එකත් ඕෆ් කරලා දාලා තියෙන්නේ. දවසක් රාජිනී රෑ නිදාගන්න ගියාම රෑමැද එයා රාජු විදියට හැරෙන්නේ. මේ වෙලාවේ බායි කෝල් අරන් අහනවා දවස් 4ක් තිස්සේ ඇයි උඹේ නම්බරේ වැඩ නැත්තේ? දිගටම ප්‍රියා කෝල් කර කර ඔයා ගැනම අහනවා කියලා. එච්චර කාලයක් කොහමද ගත වුනේ කියලා හිතාගන්න බැරි රාජු දිගටම ප්‍රියාට කෝල් ගන්නවා. හැබැයි එයා ඒ කෝල් ආන්සර් කරන්නේ නැති හින්දා ප්‍රියාගේ ගෙදරට ගිහින් වගේම ෂොප් එකට ගිහින් බැලුවත් ප්‍රියා පේන නැහැ. මේ හින්දා රාජු එතන ඉන්න බායිගේ ෆෝන් එක අරන් ප්‍රියාට කෝල් එකක් ගත්තම ප්‍රියා ඒක ආන්සර් කරනවා. ප්‍රියා කියන්නේ මං දැන් දවස් 4ක් තිස්සේම ඔයාට කතා කළත් මට මැසේජ් එකක් දැම්මේ නැහැ. දැන් එකපාරටම ඔයාට මොනවද උනේ කියලා. කාර්තික් කියන්නේ මං ඔයාට මේ හැමදේ ගැනම පැහැදිලි කරලා දෙන්නම්. ප්ලීස් මට ඔයාව හම්බෙලා කතා කරන්න විනාඩි 2ක් විතරක් දෙන්න කියලා. දිගින් දිගටම රාජු බැගෑ පැත්තන හින්දා ප්‍රියා එයා ඉන්න තැන රාජුට කියනවා. මේ හින්දා පාන්දර කියලාවත් බලන්න නැති රාජු ඒ වෙලෙම ප්‍රියාව හොයාගෙන එනවා. රාජු කියන්නේ මට ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ. පෙන්නන්නයි තියන්නේ කියලා ෆෝන් එකේ වෙලාව බලනවා. රාජු හදන්නේ එයා රාජිනී විදියට වෙනස් වෙන එක ප්‍රියාට පෙන්නන්න. හැබැයි අද වෙලාව 6 පහ වුණත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. රාජුට දැනෙන්නේ දැන් හැමදේම වෙනස් වෙලා වගේ. මොකුත් නොකිය රාජු එහෙ ඉන්නකොට ප්‍රියා තරහින් එතනින් යනවා. මේ දේවල් හිතා ගන්න බැරි රාජු එක දිගටම කල්පනා කරනකොට එකපාරටම එයා ඒත් රාජිනී විදියට මාරු වෙනවා. රාජු මේ ඉන්න තැන ගැන දැනගෙන හිටියත් රාජිනී මොකුත්ම දන්නේ නැහැ. මේ හින්දා එයා ඉක්මනට කාර්තික්ට කෝල් එකක් ගත්තත් එයා කෝල් ආන්සර් කරන්නේ නැහැ. මේ හින්දා රාජිනී එයාට මැසේජ් එකක් දාන්න හැදුවත් ෆෝන් එකේ බැටරි බහලා ෆෝන් එක ඕෆ් වෙනවා. එකපාරටම රාජු රාජිනී විදියට වෙනස් වුණ හින්දා එයා යට ඇඳුමක්වත් ඇඳගෙන නෙවෙයි ඉන්නේ. මේ හින්දා හිමින් සීරුවේ කාමරයකට එන රාජිනී කොහොම හරි ෆෝන් එක charge කරන් කාර්තික්ට එයාගේ ලොකේෂන් එක යවනවා. ඔය අතරේ රාජිනී ඉන්න කාමරයට එකපාරටම තඩි කොල්ලෙක් ඇවිත් එයාට කරදර කරන්න පටන් ගන්නවා. මේත් එක්ක රාජිනී බයෙන් වගේම තරහින් දගලනකොට එකපාරටම එයාගේ ඇඟ ආයෙත් රාජු විදියට වෙනස් වෙනවා. රාජු මේ තඩි කොල්ලට හොඳටම ගහලා බිම දානවත් එක්කම කාර්තික් එනවා මේ කාමරයට. එයා ආවම රාජු තරහින් අහනවා ඔයා මෙතන මොනවද කරන්නේ? ටිකකට කලින් මට හරි වෙලාවට වෙනස් වෙන්න බැරි වුණා. දැන් රාජිනීටත් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම ආයෙත් මං ආවා. ඇත්තටම මේ මොකද වෙන්නේ කියලා. කාර්තික් කියන්නේ මේ හැමදේම වෙනස් වුණේ අපි එකට හිටියට පස්සේ. තරහින් රාජු එකට හිටියා කියන්නේ මොකක්ද ආදී කාර්තික් කියනවා අපි සෙක්ස් කළා. ඊට පස්සේ රාජිනීට පළවෙනි වතාවට පීඩියස් හැදුනා. එතනින් පස්සේ මේ හැමදේම වෙනස් වුණේ කියලා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්න අතරේ පොඩි වලියක් ගියාම එකපාරටම කාර්තික් අදින් රාජුව බැල්කනියෙන් බිමට තල්ලු වෙනවා. මේ වෙලාවේ උඩින් කාර්තික් වැටුණත් එයා බිමට වැටෙන්නේ රාජිනී විදිහට වෙනස් වෙලා. වෙලාවට වගේ එතන ස්විමින් pool එකක් තියෙන හින්දා රාජිනී 99න් තමයි බේරෙන්නේ. මේ හැම සිද්ධියම ඈත ඉඳන් බලාගෙන ඉන්න ප්‍රියා මෙතනට ඇවිත් පුදුමෙන් අහනවා මොකක්ද ඒ වුනේ කියලා. කාර්තික් එතකොට එයා දන්න හැම දෙයක් ගැනම ප්‍රියාට කිව්වත් මුලින්ම ආයේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒත් එතකොටම කාර්තික් රාජිනීව ආයෙත් pool එකට තල්ලු කළාම එයා රාජු වෙලා තමයි උඩට එන්නේ. මේ වෙන දේවල් විශ්වාස කරන්න බැරි ප්‍රියා කියන්නේ ඒක නම් මාරම පුදුම දෙයක්නේ. කොහොමද එහෙම වෙන්නේ කියලා. රාජු කියන්නේ මං ඉපදුන දවසේ ඉඳන්ම මෙහෙමයි. ඒකයි දවල්ට මං කෝල් එකක්වත් මැසේජ් එකක්වත් දාන්නේ නැත්තේ. රාජුගේ කතාත් එක්කන් ප්‍රියාට හොඳටම තේරුම් යනවා එයාගේ තත්ත්වය ගැන. ඒත් රාජු අහන්නේ ඔයාට මගේ වෙනස ප්‍රශ්නයක් නෙවෙයිද? අපි දෙන්න එකට ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්. ඔයා මොකද්ද ඒකට කරන්න හිතන්නේ කියලා. ප්‍රියා කියන්නේ අපිට වගේ ඇත්ත තත්ත්වේ වෙනස් කරන්න බෑ. කොහොම හරි රෑපෑ 12ක් හරි ඔයා මං එක්කන් ඉන්න එක හොඳටම ඇති කියලා. මේ වෙලාවේ කාර්තික් එයා රාජිනී එක්ක සෙක්ස් කරපු එක වගේම එදායින් පස්සේ සිද්ධ වුණ දේවල් ගැනත් කියනවා. කාර්තික් කියන්නේ එදායින් පස්සේ දැන් මෙයාලගේ මුළු කාල රටාවම වෙනස් වෙලා. හැඟීම් වෙනස් වෙනකොට දැන් මෙයාලත් වෙනස් වෙනවා. හරියටම හේතුව හොයාගන්නකල් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනි කියලා. ඒත් මොකුත් අහන්න නැති රාජු එකපාරටම ප්‍රියාව කිස් කළාම අයියෝ ඔය මොකද්ද කළේ කියලා කාර්තික් S2 වහගන්නවා. මොකද රාජු එකපාරටම රාජිනී විදියට වෙනස් වෙන හින්දා. මේ වෙලාවේ කාර්තික් කියන්නේ මං කොහොම හරි ඉක්මනට මේ වෙනස හදන්නම්. මට ටික කාලයක් දෙන්න කියලා එයා රාජිනීවත් එක් කරගෙන එතනින් යනවා. එදායින් පස්සේ කාර්තික් හොරෙන්ම එයාගේ ඔෆිස් එකේ මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. එකපාරම වෙස්මාරු වෙන තත්ත්වෙත් එක්කන් කාර්තික්ට නම් හැමදේම එපා වෙලා වගේ ඉන්නේ. මොකද එයා රාජිනීව හම්බෙන්න ආවත් ටික වෙලාවක් යනකොට එයා රාජු විදියට වෙනස් වෙනවා. නිදාසේ රාජිනීත් එක්ක ආදරය කරන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. දවසක් ඔෆිස් එකේ ලැබ් රූම් එකේ ඉන්නකොට රාජිනී රාජු විදියට වෙනස් වෙනවා. ඉතින් ওই විදියට කාලේ ගෙවෙනකොට කාර්තික් මේ වෙස්මාරු වෙන එකට බෙහෙතක් හොයාගන්නවා. හදවතේ ගැස්ම එකපාරම වෙනස් වෙන එක තමයි එකපාරම රාජුයි රාජිනී දෙන්නත් වෙනස් වෙන්න හේතුව. මේකට කාර්තික් තාවකාලික බෙහෙතක් හොයාගන්නවා හැම වෙලේම හදවතේ ගැස්ම සාමාන්‍ය විදියට තියාගන්න.
කාර්තික් හොයාගන්න මේ බෙහෙත ගැන එයා රාජිනීට කියගේ ඉන්නකොට ඔෆිස් එකේ කෙනෙක් ඇවිත් රාජිනීට කතා කරනවා. එයා කියන්නේ බොස් රාජිනීට විතරක් ඔෆිස් රූම් එකට එන්න කිව්වා කියලා. කාර්තික්ට පුදුම හිතෙනවා ඇයි රාජිනීට විතරක් තනියම කතා කරන්න කියලා. ඊළඟට අපිට පෙන්නනවා තනියම බොස්ගේ රූම් එකට ඇවිත් ඉන්න රාජිනීව. බොස් විතරක් නෙවෙයි මෙතන එයාගේ මැනේජරුත් ඉන්නවා. බොස් කියනවා අපි ඔයාගේ රස්සාව ස්ථිර කරන්න හදන කියලා. මේකට රාජිනී සතුටු වෙනකොට එකපාරටම බොස් අහනවා ඔයා ආයෙත් පිරිමියෙක් වෙන්නේ කවද්ද කියලා. රාජිනී පුදුම වෙනකොට දවසක් එයා ඔෆිස් එකේදී රාජු විදියට වෙනස් වුණ CCTV වීඩියෝ එක පෙන්නනවා. තවත් බොස් කියනවා මං ඔයා ගැන දන්නේ අද ඊයේ නෙවෙයි පොඩි කාලේ ඉඳන්මයි. කලින් මං ඔයාලගේ ගමේ ඉස්පිරිතාලේ ડોක්ටර් කෙනෙක් විදියට වැඩ කරනකොට ඔයාගේ අම්මා ඔයාව හොස්පිටල් එකට එක් කරගෙන ආවා. එතකොට තමයි මං ඒ හාස්කම දැක්කේ. මිනිස් ජාන ඉතිහාසෙම වෙනස් කරන්න පුළුවන් බලයක් තමයි ඔයාලා තියෙන්නේ. එදා මං ඔයාව හොස්පිටල් එකෙන් උස්සන්න හැදුවත් මගේ ප්ලෑන් එක ගැන ඔයාගේ අම්මලාට තේරිලා එයාලා පැනගත්තා. මට එදා ඔයාව මග ඇරුණොත් අද මං එහෙම කරන්නේ නැහැ කියලා Zoom මීටින් එකට කැමරාව ඔන් කරනවා. බොස් හදන්නේ එක එක රටවල් වල ඉන්න ජාන සම්බන්ධ ડોක්ටර්ස්ලාට රාජිනී වෙනස් වෙන හැටි පෙන්වන්න. මේකට එයා රාජිනීව පොටුවෙන් තාලු කරලා වටනවත් එක්කම එයා රාජු විදියට වෙනස් වෙනවා. රාජිනී වෙනස් වෙන්න කලින් රාජුට මැසේජ් එකක් තියලා යන්නේ. ඒ බොස් ළඟ තියෙන වීඩියෝ සාක්ෂි කොහොම හරි විනාශ කරන්න කියලා. මේ වෙලාවේ මැනේජර් රාජුට ගහන්න එනකොට එයා මේ මැනේජර්ට වගේම බොස්ටත් හොඳටම ගහනවා. ඊට පස්සේ කම්පියුටර් ටිකත් කරලා දාලා බොස්ගේ මැදුම් මැදගෙන එතනින් යනවා. රාජු රෑ වෙලා ප්‍රියාගේ ගෙදරට එනවා එයාව බලන්න. මේ වෙලාවේ ප්‍රියා රොමැන්ටික් විදියට ඇඳගෙන ටික ටික රාජු ළඟට එනකොට එයා එපා කියනවා. මොකද එයාව ආයෙත් රාජිනී විදියට මාරු වෙයි කියලා. ඒත් මේ වෙලාවේ ප්‍රියා රාජුට බෙහෙත් පෙත්තක් බොන්න දෙනවා මේක කාර්තික් මට දුන්නේ කියලා. කාර්තික් දවස් ගාණක් පරීක්ෂණ කරලා හොයාගත්ත දේ තමයි මේ බෙහෙත් එක. එක පෙත්තක් බිව්වම පැය 3-4ක් විතර යනකල් එයාලට කිසිම වෙනසක් නැතුව ඉන්න පුළුවන්. මේක මුලින්ම ටෙස්ට් කරන්න තමයි රාජුට එක පෙත්තක් දීලා බලන්නේ. මේ පෙත්ත බිව්වට පස්සේ ප්‍රියා හිමීට රාජුට ලං වුණාම මේ දෙන්න ටිකක් රොමැන්ටික් වෙනවා. වෙන වෙලාවට රාජු වෙනස් වුණත් අර පෙත්ත හින්දා පහුවෙදා උදේ වෙනකොලුත් එයා වෙනස් වෙන්නේ නැහැ. උදේ ප්‍රියාට කෝල් එකක් එනවා එයාගේ ෂොප් එකේ වැඩ කරන කෙල්ලෙක්ගේ මළගයක් වෙලා කියලා. ප්‍රියා සොහනට එනකොට රාජුවත් එක් කරගෙනමයි එන්නේ. එන ගමන් ප්‍රියා කියනවා ගමේ ගියපු වෙලාවේ අර කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්න නැති වෙලා ඇක්සිඩන්ට් එකකින් පව් එයත් හදාගන්න ගත්ත ළමෙක්. දැන් එයාට මේ ලෝකේ කවුරුත්ම නැහැ කියලා. ප්‍රියා රාජුටත් සොහනට එන්න කිව්වත් බෑ කියන රාජු දොරින් අතර වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා. මොකද සොහනේ කොත ළඟ අඬන අර කෙල්ලව දැක්කම රාජුට මතක් වෙන්නේ රාජිනීව. ජීවිතේ පළවෙනි වතාවට රාජු අද තමයි මල ගෙදරක් දකින්නේ. එයාට හිතනවා එදා එයාගේ අම්මලා නැති වුණ වෙලේ තනියම රාජිනී කොච්චර අඬන්නේ නැතිද. මම ෆොටෝ බලලා ඇඬුවත් එයා ඇඬුවේ අම්මලාගේ මැරුණ ශරීර ළඟ. ඒ වගේම රාජිනී කොහොම හිතාය කරන් චිතකෙට ගිනි තියන්නේ නැද්ද? මොකද මොන ළමයාටද පුළුවන් මැරිලා හිටියත් තමන්ගේ අම්මටයි තාත්තටයි ගිනි තියන්න. මේ දේවල් එක්කම රාජුට මතක් වෙනවා එදා අම්මලා මැරුණ දවසේ එයා රාජිනීට බැනපු හැටි. ඒ අපි ආයේ මෙතන ඉඳන් අඳුරන්නේ නැති අය. මේ ශරීරය ඇරුණම ඔයයි මයි අතරේ ආයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේ අතීතය මතක් වෙලා හොඳටම අඬන රාජු වෙනවා මෙතන සොහොල් ළඟ ඉන්න කෙල්ල ළඟට. චිතකේ පත්තු කරනකොට රාජුට දැනෙන්නේ එදා එයාගේ අම්මලාගේ මරණය දවසේ ඉන්නවා වගේ හැඟීමක්. ආපහු ගෙදර ඇවිත් රාජු ප්‍රියාට කියනවා මේ අවුරුදු ගානට රාජිනී තනියම කොච්චර දුක් විඳින්නේ නැද්ද? මට දැන් තමයි හැමදේම තේරෙන්නේ. අද මගේ හිතේ තිබුණ කේන්තිය නැති වෙලාම ගියා. එහෙම කිය රාජු අඬනකොට ප්‍රියා කියනවා අඬන එක ඔයාට ගැලපෙන්නේ නැහැ. දැන් කඳුළු පිහන් ගෙදර යන්න. රාජිනී එනකල් කාර්තික් බලාගෙන ඇති කියලා. ආපහු යන්න කලින් රාජු කියනවා ඔයා මාව හිතේ තියන් හැරිලා බලන හැම වෙලේම මං ඔයා ළඟට එනවා. ඒක මං ඔයාට දෙන පොරොන්දුවක් කියලා රාජු ආපහු යන්න යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කාර්තික් එක්ක ඉන්න රාජිනීව. හවස රාජු අම්මලා මතක් වෙලා අඬපු එක ගැන ප්‍රියා රාජිනීට කියලා. රාජිනී කාර්තික්ට කියන්නේ රාජු විදමන ඕනිම දෙයක් මගේ හදවතට දැනෙනවා වගේ. ප්‍රියා දැන් රාජුව ගොඩක් වෙනස් කරලා කියලා. මේ වෙලාවේ කාර්තික් රාජිනීටත් අර බෙහෙත් පෙත්තක් බොන්න දීලා එයාව ටිකක් එළියට එක්කන් එනවා. එයා මෙහෙම එක්කන් යන්නේ රාජිනීගේ උපන්දිනේට එයාව සර්ප්‍රයිස් කරන්න. රෑ වැවක් මැද හඳේලිය සවරන මේ උපන්දිනේ රාජිනීට ගොඩක් විශේෂ දෙයක්. මොකද රෑ මැද එයා මෙහෙම උපන්දිනයක් සමරන්නේ පළවෙනි වතාවට. එතනින් පස්සේ එයා පහු රාජිනී කාර්තිකුයි දෙන්න ගෙදර යන ගමන් ඉන්නකොට මගදී වාහන වගේකින් මෙයාලව නවත්තනවා. ඊට පස්සේ ඒකෙන් බහින කට්ටියක් මෙයාලගේ කාර් එක කුඩු කරලා කාර්තික්ට හොඳටම ගහලා රාජිනීව පැහැරගෙන යනවා. මේ හැම දෙයක්ම අර මැනේජරුයි බොසුයි දෙන්න එකතු වෙලා තමයි කරන්නේ. ඊළඟට අපිට පෙන්නනවා අතපය බැඳලා දාලා ගබඩාවක් ඇතුලේ ඉන්න රාජිනීව. මෙතන යාගේ වටේට බොස් වගේම අර මැනේජරුත් ඉන්නවා. බොස් කියන්නේ කලින් මං හොඳින් කියලා ඔයා මං කියපු දේ ඇහුවේ නැහැ. රාජිනී පුදුමෙන් ඔයාට මොනවද ඕනි අහද්දී බොස් කියන්නේ මට ඔයාලා දෙන්නගෙම ජාන සාම්පල් ඕනි. ඔයා තනියම කරන්න හදපු නියුන් DNA පරීක්ෂණය මං තනියම ඉවර කරලා දානවා. තව ටිකකින් මෙතනට ආයෝජකයෙක් ආවම උඹේ ජීවිතේ එතනින් ඉවරයි කියලා. රාජිනී කියන්නේ ඔයා මාව බය කළත් මගේ අනිත් කෙනාව නම් බය කරන්න බැරි වෙයි කියලා.
එයා එහෙම කිව්වත් මේ වෙලාවේ රාජිනී මාරු වෙන්න බැරි වෙන බෙහෙත් පෙත්ත බීලා ඉන්නේ. රාජිනී කොච්චර එයාව අතාරින්න කියලා කෑ ගැහුවත් කවුරුත් එයාව ගණන් ගන්නේ නැහැ. මේ වෙලාවේ රාජිනීට මතක් වෙනවා දවල් රාජු එයාට දාලා තිබ්බ මැසේජ් වගේක්. රාජු කියලා තියෙන්නේ අද මං ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආයෙ මං ඔයාට කිසිම දුකක් වේදනාවක් දෙන්නේ නැහැ. මට ඔයාට උපන්දින තෑග්ගක් විදියට දෙන්න කිසිම දෙයක් නැහැ. හැබැයි ඔයාට මාව ඕනි වෙන ඕනිම වෙලාවක විනාඩි දෙකක් හුස්ම අල්ලගෙන ඉන්න. මොන බෙහෙත බීලා හිටියත් අනිවාර්යෙන්ම මං එනවා. මං ඔයාගේ ඇතුලේ ඉන්නකල් ඔයාට කිසිම දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. මේ දේ මතක් වෙන රාජිනී ඒ කිව්වා වගේම හුස්ම අල්ලගත්තම ටිකෙන් ටික එයා රාජු විදියට වෙනස් වෙනවා. මෙතන මැරයන්ට රාජිනීව පාලනය කරගන්න පුළුවන් වුණත් රාජු නම් මෙහෙම මෙල්ල කරගන්න ලේසි කෙනෙක් නෙවෙයි. එයාව බැඳලා ඉන්න තරහටත් එක්ක එයා මෙතන ඉන්න කට්ටියට දිගට හරහාට හොඳටම ගහනවා. ඒත් එකපාරම බොස්ගේ කට්ටියව අල්ලගත්තම බොස් අහනවා මොකද ඔච්චර මුරණ්ඩු මං එක උදව්වක් විතරයි ඉල්ලුවේ ඔයාට මොකුත්ම මතක නැහැ නේද කියලා. ඔය වෙලාවේ මේ බොස්ට බායිගෙන් කෝල් එකක් එනවා. බායි කියන්නේ ලොකු සල්ලිකාරයෙක් වගේම පෙනුමෙන් අහිංසකව හිටියත් මැර කණ්ඩායම්ක ලොක්කෙක්. බායි බොස්ට ෆෝන් එකේ ස්පීකර් දාන්න කියලා රාජුත් එක්ක කතා කරනවා. බායි කියන්නේ ඔයා මට කිව්වේ නැතත් මං ඔයා ඉන්න තැන ගැන දන්නවා. දැන් මගේ කොල්ලෝ වගේක් උඹ ඉන්න තැනට එයි. උඹ බය නැතුව හිටපන්. උන් ඇවිත් ඔය ඔක්කොම ඉවරයක් කරලා දායි කියනවා. ඒ කිව්ව වගේම බායිගේ මැරෝ සෙට් එක ආවම මෙයාලා අතරේ ලොකු වලියක් යනවා. මේ වෙලාවේ එකපාරටම සැත්කම් පීයක් අරන් බොස් එකෙන් රාජුගේ හදවතටම අයිනවා. මේකට මලපයින් රාජු නිකම් ඉන්නේ නැහැ. එයාට ඇනපු පීයම අතට අරගෙන ඒකෙන් බොස්ලා හොඳටම තුවාල කරලා එයා බිම ඇදගෙන වැටෙන්නේ. ටිකෙන් ටික රාජුගේ හදවතේ ගැස්ම අඩු වෙනවා. මේ හින්දා එයා එතන තියෙන කරන්ට් වයර් එකක් අරන් ටිකකට ඒක හදවතින් තියාගන්නවා. තව ටික වෙලාවක් හරි පණ අල්ලන් ඉන්න පුළුවන් වෙන්න. හැබැයි ටිකකින් රාජුට සිහිය නැති වෙනවත් එක්කම එයා රාජිනී විදියට වෙනස් වෙනවා. බායිගෙන් දැනගෙන මෙතන රේන ප්‍රියා ඉක්මනට රාජිනීව හොස්පිටල් එකට එක් කරගෙන යනවා. මේ වෙලාවේ බායිත් එයා එක්කමයි ඉන්නේ. ඊරෑ මැරෙව හොඳටම ගහපු කාර්තිකුත් ඉන්නේ මේ හොස්පිටල් එකේමයි. රාජිනීගේ තත්ත්වය බලලා ඩොක්ටර්ස්ලා එළියට ආවම මේ තුන්දෙනාම ගිහින් අහනවා දැන් එයාට කොහොමද කියලා. ඩොක්ටර් කියන්නේ අපි අපේ උපරිමෙන් කළත් එයාව බේර ගන්න අමාරුයි. මොකද එයාට හදවතක් බද්ධ කරන්න ඕනි. ඒකටත් අපිට තව පැය කිහිපයක් විතරයි තියෙන්නේ. අපිට මෙච්චර ඉක්මනට හදවතක් බද්ධ කරන්නත් හදවතක් හොයාගන්න අමාරුයි කියනවා. ප්‍රියා අහන්නේ ඔයාට හදවතක් ලැබුණොත් මේ සැත්කම කරන්න පුළුවන්ද? එතකොට රාජිනීව බේරගන්න පුළුවන් වේද අහනවා. ඒත් ඩොක්ටර්ස්ලා බෑ කියලා තමයි කියන්නේ. හැබැයි වැඩේ අතාරින්න නැති ප්‍රියා අවුරුදු ගානකට පස්සේ එයාගේ තාත්තට කෝල් එකක් අරන් මට උදව්වක් ඕනි කියනවා. එයාලා මොනවද කතා වෙන්නේ කියලා නම් අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ප්‍රියා තාත්තට කෝල් එකක් අරන් ඉල්ලලා තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි හදවතක්. මේක ඉක්මනට හොස්පිටල් එකට ආවම ඩොක්ටර්ස්ලා ඉක්මනට සැත්කම කරන්න පටන් ගන්නවා. සැත්කම ඉවර වෙලා එළියට එන ඩොක්ටර් කියනවා කලින් මම බේර ගන්න බෑ කිව්වත් සැත්කම සාර්ථක වුණා. ඉක්මනට එයාට සිහියේ කියලා. අපිට ඊළඟට පෙන්වන්නේ ටික දවසකට පස්සේ සිහියන රාජිනීව. ඇත්තම කිව්වොත් රාජිනී දැන් සති 3ක් තිස්සේ හොස්පිටල් එකේ. රාජිනී අහනවා ආයේ රාජු ආවේ නැද්ද කියලා. නෑ කියන කාර්තික් මේක ප්‍රියා රාජුට දෙන්න කිව්වේ කියලා පොඩි තෑග්ගක් දෙනවා. ඒකේ තියෙන්නේ අපි කසාද බදිමුද රාජු කියලා ලියපු චිට් එකක් වගේම එන්ගේජ්මන්ට් රින් එකක්. හැබැයි දැන් ආයෙත් රාජු කෙනෙක් නැහැ. මොකද රාජුටයි රාජිනීටයි තිබ්බ එකම සම්බන්ධය එයාලගේ හදවත විතරයි. හදවත මැරිලා යනවත් එක්කම එදා රාජුත් මැරිලා ගියා. එතකොට දැන් මේ ලෝකේ ඉන්නේ රාජිනී කෙනෙක් විතරයි. දවසක් ප්‍රියා එනවා කාර්තික්ව හම්බෙලා රාජිනීගේ දැන් තත්ත්වය ගැන දැනගන්න. කාර්තික් කියන්නේ රාජිනීට හදවතට හුරු වෙන්න ටික කාලයක් යයි. ඒත් දැන් රාජිනී ගොඩක්ම රාජු නැති එකට පාළුවෙන් ඉන්නේ. මට තේරෙන්නේ නැහැ කොහොම එයා බස් සනසනද කියලා. රාජු නැති එකට ලොකු දුකකින් ඉන්න ප්‍රියා hina වෙලා කියන්නේ ඔයා රාජිනීව කසාද බඳින්න. එතකොට එයාට ඒ දේවල් අමතක වෙලා යයි කියනවා. අපිට ඊළඟට පෙන්වන්නේ රාජිනීගේ කාර්තික්ගේ කසාද දවස. මේකට එන ප්‍රියා ලෑස්ති වෙන ගමන් ඉන්න රාජිනීලට අවුඩි කාර් එකක් තෑගි දෙනවා. කාර්තික් මේක එපා කිව්වත් ප්‍රියා කියන්නේ මම මේක ඔයාලට ගොඩක් සතුටින් දෙන තෑග්ගක් කියලා. මේ වෙලාවේ කාර්තික් ටිකකට එළියට ගියාම ප්‍රියා රාජිනීගෙන් අහනවා මං ඔයාගෙන් අන්තිම වතාවට දෙයක් අහනද? ඇත්තරම ඔයාගේ ඇතුලේ දැන් රාජු නැද්ද අහනවා. රාජිනී දුකින් මේක අපේ හදවත නෙවෙයි කිව්වම ප්‍රියා කියන්නේ මං එහෙම ඇහුවට මට සමා වෙන්න. ඔයා අද ගොඩක් ලස්සනයි කියලා රාජිනීගේ නලලට කිස් එකක් දීලා එතනින් යනවා. හැමෝගෙම ආශිර්වාද චාරිත්‍ර මැද අන්තිමට කාර්තික්ගේ රාජිනීගේ කසාද සිද්ධ වෙනවා. දුකින් උනත් ප්‍රියා මේ දිහා බලාගෙන ඉන්නේ රාජු හිටියනම් මාත්වම කසාද බඳිනවනේ කියලා හිත. මේ දිහා එයා දුකින් බලාගෙන ඉන්නකොට එකපාරටම එයාට රාජුව මැවිලා පේනවා. හැබැයි ඒ ටික වෙලාවකට විතරයි. ඉතින් මේ දුක දරා ගන්න බැරි ප්‍රියා කසාද ඉවර වෙනවත් එක්කම ආපහු යනවා. මොකද එයා කොච්චර දුක් වුණත් ආයේ කවදාවත්ම රාජු එන්නේ නැති හින්දා. අපිට ඊළඟට පෙන්නනවා ටික කාලයකට පස්සේ රාජිනීටයි කාර්තික්ටයි ළමෙක් හම්බෙලා ඉන්නවා. අද තමයි මේ ළමයාගේ නම් තැබීම දවස. ඒ බබා කෙල්ලෙකින්ද හැමෝම එයාට කමලි කියලා නම තියන්නේ. ටික වෙලාවකින් මේ උත්සවයට ප්‍රියත් එනවා. එයා ඇවිත් කමලිට එයාගේ නම කියලා කතා කරලා අතින් අල්ල ගන්නවත් එක්කම බබා කොල්ලෙක් විදියට වෙනස් වෙනවා. ඒ කියන්නේ කලින් රාජින්ට තිබුණ ලිංගිකත්වයේ මාරු වෙන එක මේ ළමයටත් තියෙනවා වගේ.
හැමෝම පුදුමෙන් ළමයා දිහා බලාගෙන ඉන්නකොට කමලි කියලා තිබුණ බෝඩ් එකේ අයි අකුර ගැලවිලා වැටිලා කමල් විදියට වෙනස් වෙනවා. ඉතින් ওই විදිහේ ලස්සන අවසානයකට එක්කන් අද මූවි එක ඉවර වෙනවා. මේ වෙනස්ම මූවි එක ගැන ඔයාට මොන වගේ අදහසක්ද තියෙන්නේ? අද කතාව බලනකොට ඔයාට දැනුණ හැඟීම ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා. ඒ ගැන අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් මේ වගේ සුපිරිම මූවිස් දිගටම බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් ඉක්මනින්ම හම්බෙමු.